කන පලා ගන්න නැතුව ලොඳ තියෙන තැඹිලි ගෙඩි දෙකක් ආවා. රව්වන්නේ බන් තියෙන්නේ. මේ තැඹිලි ගෙඩියක් ගහමුද බං? අන්න වැඩේ තැඹිලි ගෙඩියක් ගහමු. මචං තැඹිලි ගෙඩියක් කපමුද? මේ මොනවාද බං මේ හොඳ තැඹිලි ගෙඩියක් කප්පන්ක බං. මේ මන්ද බං. මේ තියෙන්නේ බං හොඳ ගෙඩි කපපන් මේ දෙක කපපන්. මේකයි කපපන් හොඳ ගෙඩි දෙකක් කපපන්. කපපන් ඉක්මනට. हाँ सर මේ කපලා දියන් සුද්ද කපලාලා නෑ මාත්‍යා මේවා අපිටින්ද මේවල ලොඳ නැතුව කන පලා ගන්න නැතුව ලොඳ තියෙන තැඹිලි ගෙඩි දෙකක් ආවා සත පහක් වැඩිපුර දෙන්නේ නෑ උඹට තැඹිලි ගෙඩි දෙකක් වැඩිපුර ගියා කියන්නේ මහත්තයා මගේ දවසලා ඉවරයි එහෙම කරන්න එපා නේ කන පලා ගන්න නැතුව තව තැඹිලි ගෙඩි දෙකක් ආවා අන්න එහෙම කස්ටමර් සර්විස් එක දීපන්. බොරුවටනේ කුටි කෑවේ උඹ. ඵලයන්. රුපියල් 400යි තැඹිලි ගෙඩි 4යි. කොහමද? මේක තියාගනි. අපි යනවා. මල්ලි තැඹිලි ගෙඩියක් කපමුද? හරි මාත්‍යා කපමු. කොහොමද මල්ලි මේ දවස්වල බිස්නස් ඉතින්? වරදක් නෑ මාත්‍යා. මේ තැඹිලි කපපු පොඩි එකා මොකක් හරි ප්‍රශ්නයක ඉන්න බා. අහලා බලමුද? උඹ ෂේප් එක අහලා බලපන්. මල්ලි පොඩ්ඩක් එන්නකෝ. මල්ලි ඔයා මොකක් හරි ප්‍රශ්නයක දින්නේ. නෑ මාත්‍යා. මට ඇත්ත කියන්න. ඔයා මොකක් හරි ලොකු ප්‍රශ්නයක නේද ඉන්නේ. එන්නකෝ මල්ලි මං ඔයාලට පොඩි කතාවක් කියලා දෙන්න. මල්ලි මම හිටියෙත් ඔයා හිටපු තත්ත්වෙම තමයි. හැබැයි මම කරේ ඔයාට වඩා අමාරු රස්සාව. අද මේ වාහනේ මගේ. තා ගොඩක් දේවල් තියෙනවා මට. ඉතින් මම දිනු වෙච්ච දේ මං ඔයාලටත් කියලා දෙන්න. ඉතින් ඔයාටත් පුළුවන් මේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකේ සල්ලි හොයන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ පල්ලෙහා තියෙන නම්බර්ස් වලට කෝල් එකක් දාලා වැඩිපුර විස්තර දැනගන්න එක විතරයි. අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් ගෙදර ඉඳන් සල්ලි හොයන විදිය මෙයාලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ වෙනකොට ළමයි 80000කටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙයාලා ගොඩ දාලා තියෙනවා. කඩවත කුරුණෑගල දෙහියත්ත කණ්ඩිය මෙයාලගේ ෆිසිකල් ක්ලාස් තියෙනවා. ඔන්ලයින් ජොයින් වෙන්න බැයි නම් ඔයාලට කාස් එකට ඇවිල්ලා හරි ජොයින් වෙන්න පුළුවන්. ට්‍රේඩින් කිව්වොත් ඉතින් ලංකාවේ හැමෝම දන්නවා DSA ඇකඩමි එකම තමයි කියලා. DSA ඇකඩමි එකත් එක්ක ජොයින් වෙනවා කියන්නේ ට්‍රේඩින් වලින් ගේමක් ගහලා ගොඩ යන එක 100% ෂුවර්. ඉතින් ගේමක් ගහලා ගොඩ යන්න බලන් ඉන්න ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා.